ඉතින් මම බයි කරපු කොයින් එකක් හරිද සාමාන්‍යයෙන් දෙකුණකින් වගේ වැඩි වුණ හැටි තමයි මං චුට්ටක් වගේ පෙන්වන්න හදන්නේ ඔයගලන්ට. නියර් විස්ටඩි ගැන ඔයගලන් දන්නවා. මම නියර් විස්ටඩි ගැන මේ channel එකේ වීඩියෝස් 10ක විතර කරලා ඇති. හරිද? වාට මතක නම් මීට මාස 6කට 5කට විතර කලින් මම නියර් විස්ටඩි කිව්වා මෙන්න මේ ඕඩර් බ්ලොක් එක ගැන වාට මතක් කරා. හරිද? මේ කලින් යන බෝඩ් බ්ලොක් එකක් තියෙන්නේ. කොයින් ඇනලයිස් කරද්දී මෙන්න මේ ඕඩර් බ්ලොක් එකේ ප්‍රයිස් එක ආවොත් බොහෝ දුරට මේ දේ ලොකු ඕඩර් බ්ලොක් එකට ආවොත් ප්‍රයිස් එක බොහෝ දුරට රිවර්ස් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒ වගේම ළමයි මේ ප්‍රයිස් එක USDT කියන්නේ USDT එකේ මේ ඉදිරියට 0.8 ඉඳන් සාමාන්‍යයෙන් ඩොලර් 3කට විතර මේක කියලා දෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 2.2ක විතර ප්‍රොෆිට් එකක් ගෙලන කෙනවා. මේක ඩොලර් 0.9ට එක කොයින් එකක් බයි කරා නම් මේ වන විට ඒ කියන්නේ මේ උඩට සාමාන්‍යයෙන් මේ කොයින් එක ගිහිල්ලා තියෙනවා 0.2කට. හරිද? ඉතින් මට පෙන්වන්න ඕනේ ළමයි. හරිද? මට පෙන්වන්න ඕනේ මේක සිරාම කොයින් එකක්. හරිද? සිරාම කොයින් එකක්. ඉතින් මේ ළඟදී මම ඕඩර් බ්ලොක් එක ගාවින් නම් මම බයි කරේ නෑ. මෙන්න මේ තියෙන චූටි ඕඩර් බ්ලොක් එක ගාවින් මම මේ කොයින් එක බයි කරා. ඒ කියන්නේ 1.5 විතර. ඉතින් ඒක සාමාන්‍යයෙන් 2.1ක් වෙලා තිබ්බා. හරිද? ඒක කියන්නේ මෙතනදී මම ඩොලර් 150ක බයි කරා. මම මෙතනදී ඩොලර් 100ක විතර බයි කරා. ආපහු සැරයක්. ඉතින් ඔක්කොම ප්‍රොෆිට් ලා තිබ්බා. හරිද? ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මම මෙතනදී බයි කරේ කියලා. මෙතන ළමයි පළවෙනි කාරණාව තමයි මෙතනත් මට දකින්න පුළුවන් වුණා හොඳ ඕඩර් බ්ලොක් ලෙවල් එකක්. හරිද? හොඳ ඕඩර් බ්ලොක් ලෙවල් එකක් මෙතන දකින්න පුළුවන්. ඉතින් මම හිතුවා මෙතනදී අනිවාර්යයෙන්ම මේ BTC පම්ප් එකත් එක්ක හරිද මේ BTC පම්පත් එක්ක මේක අප් වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මම හිතනවා මෙයා බොහෝ දුරට මේ චොච් එකක් කියන්නේ මේක අපි හිතුවේ මාකට් එක ඇත්තටම මේ රිවර්ස් වෙයි කියලා. හැබැයි මෙතනින් චොච් එකක් දුන්නොත් ආපහු මෙයා සාමාන්‍යයෙන් යන්න පුළුවන් මේ හරියට. මොකද දැන් BTC වල පම්ප් එකත් එකදී මම කියන්නේ මේ ට්‍රේඩින් කියන්නේ ළමයි තනිකරම ඉන්වෙස්ටිං. දැන් කවුරුත් බයි කරන්න යන්න බෑ මේක. හරිද? මම වක්කීම් බාර ගන්න නැහැ මෙතන බයි කරොත්. හරිද? මම මෙතනදී මම වක්කීමක් කරන් කිව්වා මේක බයි කරන්න කියලා. හරිද? දැන් මම වක්කීම බාර ගන්න නැත. හරිද? ඉතින් ට්‍රේඩින් කියන්නේ ළමයි ලස්සන කාට් එකක්. හරිද? ලස්සන ආට් එකක්. ඉතින් මම දැක්කා ඊයේ බූරුවෙක්. හරිද? පොල් බූරුවෙක් අර කහපාට CHR කාර් එක ඉස්සලා ගෙනා මේ ඌගෙන් අහනවා මේ කාර් එක ගන්න දවස් කීයක් ගියාද? ට්‍රේඩින් කරලා දවස් 3න් තමයි මේක ගෙනාවා කියලා. ඉතින් ඇත්තටම මහා ජරා සත්තු. හරිද? මොකක් හරි කමන්නේ මිනිස්සුන්ට කීයක් හරි දෙයක් විකුණලා ඒකෙන් උට හම්බ කරගන්න බෑ. මේ මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වංචා සාගතුන්ට අහු වෙන්න එපා. දවස් 3න් ට්‍රේඩින් කරලා සාරයක් ගේන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සු කොච්චර හොඳ ජීවිතයක් ගත කරනවද? හරිද? එහෙම බෑ මචං. එහෙම ජීවිතේවත් බෑ දවස් 3න් ට්‍රේඩ් කරලා වාහනයක් ගන්න. මම හිතන්නේ මේ ලෝකේ කිසිම එකෙක්ට බෑ. හරිද? ඌ ට්‍රේඩින් එක්ස්පීරියන්ස් කරලා ක්‍රිප්ටෝ හරියට ඉන්වෙස්ට් කරලා එතකොට ඒ කියන්නේ බ්‍රෝකර් කෙනෙක් කරා ෆොරින් එක්ස්චේන්ජ් ට්‍රේඩ් කරලා හොඳ අත්දැකීමක් තියෙන එකෙක් සාමාන්‍යයෙන් උගේ ෆන්ඩ් එක ලොකු කරගෙන ඒකෙන් හොඳ ට්‍රේඩ් එකක් දාලා ඒ කියන්නේ අවුරුදු 5ක් විතර එක්ස්පීරියන්ස් කරලා ඒකෙන් ට්‍රේඩ් එකක් දාලා දවස් 3කින් වාහනයක් ගේන්න පුළුවන් වෙයි සාමාන්‍යයෙන්. හරිද? තේරෙනවද? නමුත් මම කියන්නේ දවස් 3කින් මේක පටන් ගන්න එකෙක්ට එහෙම වාහනයක් ගේන්න බෑ. ලෝකේ ඉන්න බොන කෙටවත් බෑ. ඒකට අහු වෙන්න එපා. හරිද? මේ ක්‍රිප්ටෝ කියන්නේ ඉන්වෙස්ටිං. හරිද? ඔයාලට ට්‍රේඩින් කරන්න ඕන නම් හැම වෙලෙම කියන්නේ. හරිද? හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරාගෙන ෆොරින් එක්ස්චේන්ජ් එකේ ෆොරින් එක්ස්චේන්ජ් කියනවා ෆොරෙක්ස් හරි ෆොරෙක්ස් ට්‍රේඩින් කරනවා. රයිට්? ක්‍රිප්ටෝ කියන්නේ කටින් ඉන්වෙස්ටිං. මේක තියෙන්නේ සරලම කතාව. මාකට් එකේ හොඳ කොයින් එකක් හොඳ ප්‍රොජෙක්ට් එකක් අපි ඇනලයිස් කරලා ඒ කොයින් එක අඩු ප්‍රයිස් එකකදී අපි බයි කරලා ඒක වැඩි වෙන අවස්ථාවක සෙල් කරලා එතන ලාභ ගන්න එකදී කොයින් එකක් ඩොලර් 1කට තියෙන අවස්ථාවක ඔයා බයි කරලා ඒ කොයින් එක ඩොලර් 6-7කට ඔයා ටාගට් කරලා ඒ ටාගට් එක කම්ප්ලීට් වුණාම ඒ ඩොලර් 6ක ලාභය තියාගෙන ඔයා විකුණන එක තමයි සරලම ක්‍රිප්ටෝ ට්‍රේඩින් ඉන්වෙස්ටිං කියන්නේ. හරිද? ඉතින් ওই දෙක පාටල ගන්න එපා. හරිද? තේනවා ලෙවරේජ් ට්‍රේඩින් කරනවත් එහෙම නෙමෙයි ක්‍රිප්ටෝ තියෙන්නේ. අද ඒවා ඔබගේ සුව කැමැත්ත සහ එක්ස්පීරියන්ස් එක තනුව කරගන්න පුළුවන්.
ඉතින් මම පොඩ්ඩක් මතක් කරන මගේ Patreon club එක හරිද ඉතින් මාසෙකට ඩොලර් එකක් තියෙන පුළුවන් කට්ටියට join වෙන්න පුළුවන් passive income එකක් හදා ගන්න පුළුවන් තමයි ජීවිතේ ඉතින් free join වෙන්න පුළුවන් free videos වගේ උත් මම දාලා තියෙනවා මේකේ ඒවා බලන්න පුළුවන් හරි ඉතින් ඒවා බලලත් ඔයාලට match එකක් ගා ගන්න පුළුවන් free join වෙන්න හොඳයි නම් මාක ඔයාලට පුළුවන් මේකේ සල්ලි දීලා රුපියල් 300යි දීලා join ඉතින් මේක මම මෙහෙමයි මේකෙන් මම මාසෙකට එන ගාණ ඇත්තටම කිව්වොත් මේ Patreon එකේ අයත් එක්කම ඉස්සරහට මම බෙදා ගන්න ඉන්නවා මොකද මොකක් හරි මම ටාස්ක් එකක් දෙන එක කම්ප්ලීට් කරපු කෙනෙක්ට හරි නැත්තම් කවුරු හරි ඉන්නවා නම් ඕගොල්ලන්ට ඒ කියන්නේ අමාරු කෙනෙක් ක්ලාස් ෆීස් එකක් වගේ ගෙවා ගන්න වගේ අමාරු කට්ටිය ඉන්නවා නම් මාව Patreon එකෙන් contact කරගන්න හරිද ඉතින් අසරණලා ඉන්න කට්ටියට ඉතින් පුළුවන් හිටිය අපි උදව් කරගමු හරිද එහෙම කිසිම අවුලක් නැහැ ඉතින් අසරණලා නංගියෙක් මල්ලියෙක් ඒතර අයියෙක් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඉතින් අපි පුළුවන් විදියට මුදලින් හරි උදව් කරගමු ඉතින් right එහෙනම් අපි next week හමු ජය වේවා